Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඉන්නවද? හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ළමයි අද මම ඔයාලව lectures වලට එකගෙන යන්න තමයි හදන්නේ. අද සඳුදා. ඉතින් සඳුදා කියන්නේ ඉතින් මට දවසේම වගේ lectures තියෙනවා. උදේ 8 ඉඳන් හවස 5 විතර වෙනකන් lectures තියෙනවා. ඉතින් අපි මේ උදේම යනවා lecture එකට. ඉතින් අද අනිත් යාළුවන්ව හම්බුනේ දවස් ගානකට පස්සේ. මොකද ගිය සතියේ බ්‍රහස්පතින්දා හම්බුනාට පස්සේ අද තමයි හම්බුනේ. මොකද අපිට සිකුරාදා lectures නැහැ. සිකුරාදා lectures තියෙනවා. ඒ වුණාට අපිට නැහැ. මොකද අපි කරන subject එදාට නැහැ. ඒ නිසා ඉතින් ඔන්න අපි ආවා උදේම තියෙන්නේ ITS lecture එක. ඉතින් ඒකට ආවා. ඒක තියෙන්නේ මහාචාර්ය රණවීර බණ්ඩ අනුස්මරණ ශාලාවේ. ඒත් ඉතින් අපි යනකොට ඒක ඇරලා නැහැ. වහලා තිබ්බේ දොර. ඉතින් අපි එළියට වෙලා පිස්සු නටනට හිටියා. මොකද ඉතින් දැන් දවස් ගානකින් හම්බුනේ. ඉතින් දැන් දවස් ගානකින් හම්බුනාට පස්සේ අපිට කතා කරන්නත් එක දේවල් තියෙනවානේ. ඉතින් අපි එක දේවල් ගැන කතා කර ඉතින් ලෙක්චර් එක පටන් ගන්නකම් හිටියා. ඉතින් ළමයි මගේ කටහඬ චුට්ටක් වෙනස් ඇති. ඒක එච්චර ගණන් ගන්න එපා. මොකද මට උණ හැදිලා හිටියේ. දැන් නම් ටිකක් හොඳයි. ඒ වුණාට කැස්ස එහෙම තාම තියෙනවා. ඒ නිසා ඉතින් චුට්ටක් කටහඬ වෙනස් වෙලා ඇති. අපි ඉතින් දැන් ITS lecture එක පටන් ගන්නකන් තමයි ඉන්නේ. ඒක තියෙන්නේ 8ට. දැන් මේ ඉන්නේ අපි සිංහල මීඩියම් කට්ටිය. මොකද ඉංග්‍රීසි මීඩියම් අයට තියෙන වෙනම හෝල් එකක lecture එක තියෙන්නේ. අපි ඉතින් කටුවට සර් කියන ඒවා ලියා ගන්නවා. මොකද අපි තනියෙන් නෝට් එක හදා ගන්නවනේ. සර් අපිට ප්‍රසන්ටේෂන් එකක් දානවා. ඒත් ඉතින් අපි හදා ගන්න ඕනේ හින්දා නෝට් එක. අපි ඉතින් ලියා ගන්නවා. ඊට පස්සේ ඉතින් lecture එක ටිකක් වෙලාසනින් ඉවර වෙන නිසා අපි චුට්ටක් ඇවිල්ලා වාඩි වෙලා හිටියා. බලන්න ළමයි එතන පොඩි හාපැටියෙක් හිටියා. මම එයාගේ චූටි වීඩියෝ එකක් අරගත්තා. ඉතින් මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ ටීවී එක කියලා කියන තැන. ඉතින් ඊට පස්සේ ලැබ් ප්‍රැක්ටිකල් එකට වෙලාව හරි. ඒ නිසා අපි ගියා. ලැබ් ප්‍රැක්ටිකල් කියලා කියන්නේ ITS එකේම ඒ කරන දේවල් අපි ප්‍රැක්ටිකල් එකක් විදිහට කරන්න ඕන. ලැබ් එකට ඇවිල්ලා ITS කියන සබ්ජෙක්ට් එකේ දෙන ඒවා ප්‍රැක්ටිකල් එකක් විදියට තමයි අපිට තියෙන්නේ දීලා කරන්න. ඒකට වෙනම දවසක් දාගන්න කියලා තමයි අපිට තියෙන්නේ. සතියේ දවස් 5 එක දවස් වෙන් කරලා තියෙනවා. මම නම් ඉතින් උදේ ITS lecture එකට ගිහිල්ලා ඊට පස්සේ අනිත් පැය දෙක තමයි ලැබ් ප්‍රැක්ටිකල් එකක් විදියට දාගෙන ඉන්නේ. එතකොට ලේසි එදා වැඩේ එදාම ඉවර කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි එහෙම දාගත්තේ. ඉතින් ඒක අනිත් ළමයිටත් හැමෝටම අනිවාර්ය දෙයක්. හැමෝම මේකට සහභාගී වෙන්න ඕන. මේක එක ප්‍රැක්ටිකල් තමයි තියෙන්නේ. අපිට ඉතින් ඒවා ප්‍රසන්ටේෂන් එකක් විදියට දුන්නට පස්සේ අපිට ඒව බලාගෙන කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ විදියට ඒ ප්‍රැක්ටිකල් එක ඉවර කරලා ඊට පස්සේ අපි කන්න ගියා දවල්. මොකද හොඳටම බඩගින්න හිටියේ. ඉක්මනට ගිහිල්ලා කෑමක් කෑවා. එතන වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණා කෑමකේවත්. මොකද බඩගින්න හිටියේ. ඒ නිසා කෑවා ඉක්මනට ගිහිල්ලා. මොකද එකට ලෙක්චර් එකක් තියෙනවා. ඒ නිසා ඉතින් ඒකට යන්නත් ඕනනේ. ඒ නිසා අපි ඉක්මනට කෑම ටික කෑවා. මේ තියෙන ළමයි අපේ පබ්ලික් පොලිසි ඩිපාර්ට්මන්ට් එකයි සෝසියොලොජි ඩිපාර්ට්මන්ට් එකයි තියෙන හෝල් එක. ඉතින් මායි යාළුවයි බත් කාලා එන ගමන් හිතුණා ජෙලි එකක් කන්න ඕන කියලා. ඉතින් අපි කැන්ටින් එකට ගිහිල්ලා ඒකත් කෑවා. ඊට පස්සේ ළමයි මට තිබ්බ ඉකොනොමික්ස් ලෙක්චර් එකට ඊට පස්සේ ඉතින් අපි කාලා ඔක්කොම කරලා ලෙක්චර් එකට ආවා. සමහර දවස්වලට මේ වෙලාවට නිදිමත වගේ එනවා. මොකද කාපු ගමන්නේ ඉකොනොමික්ස් වලත් ඉතින් අපි සටහන් කරගන්නවා කටුවට. මොකද අපි නෝට් එක ගෙදර ගිහලා හදන්න ඕනි නිසා. අපිට ප්‍රසන්ටේෂන් එක දානවා. එතකොට අපිට කියලා දෙනකොට අපි ඉතින් සටහන් කරගන්නවා. ඊට පස්සේ මම ආපහු කැන්ටින් එකට ගියා යාළුවත් එක්ක. ප්ලේන් ටිකක් බීලා උළුඳු වඩ එකක් කන්න. දැන් මේක බලන ඔයා හිතනවා ඇති මේ ළමන පුදුම බඩජාරියෙක් කියලා. ඇත්තටම ඉතින් බඩගින්නක් ආපු වෙලාවට ඔය වගේ යනවා ඉතින් කන්න. ඊට පස්සේ අපිට අන්තිම ලෙක්චර් එක තිබ්බා. ඒකටත් ගිහිල්ලා එහෙම මේ ඉතින් ගෙදර යන්න තමයි මේ හදන්නේ. ගෙදර යන ගමන් නෙමෙයි. ඉතින් ඊට පස්සේ අපිට ලෙක්චර් එක ඉවරනේ 5ට. දැන් ඉතින් යන ගමන් ඉතින් ළමයි ඔන්නද මම ඔයාලව අපේ කැම්පස් එකේ ලෙක්චර් එකට එක්කගෙන ගියා.
ඉතින් මේ vlog එකත් හොඳයි නම් like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් තවත් vlog එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.